සල්තජී සෙනවිරත්න මම කතා කරන්නේ ජාතික සමාජ සම්මානායතනයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු හැටියට අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ දැක්ක හීනය මේ දැක්ක ප්‍රයත්නය මේ වෙද්දි රජයට අභියෝග කරන්න පුළුවන් පුටු ටිකක් ආයතන ඇතුළේ බිහි වෙලා තියෙනවා. මේ හේතුව නිසා ළමයිගේ හීනය ළමයිගේ බලාපොරොත්තුව ජාතික සමාජ සංවර්ධන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම. මෙය නොකරන්නට ආයතන පරිපාලකයන්ගේ පටු අදහස් මොවුන්ගේ තියෙන පටු අදහස් නිසා මේක බාධාවක් බවට පත් වෙලා තියෙනවා. සහ විශ්වවිද්‍යාලයක් බවට පත් වීම තුන්වෙනි වතාවටත් ඇනහිටලා තියෙනවා. අපි ඉල්ලීමක් වශයෙන් අද දින මේ අරගලයේදී කතා කරන්නේ මහා ශිෂ්‍ය සංගමයක් විදියට අපගේ අරමුණ මේක විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීම. කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන වෙලාවක රජයේ සහයෝගය ලැබෙන වෙලාවක රජයට පවා බලපෑම් කරන්නට ආයතනික ප්‍රධාන පුටු කිහිපයක් පරිපාලනය තුළ කෙටි කාලයක් තුළ ආයතන ප්‍රධානීන් සිව් දෙනෙක් දක්වා හුවමාරු වෙමින් වැඩ කරන විශ්වවිද්‍යාලය බවට අනුබද්ධ කිරීමේ කටයුත්ත සාර්ථකව සිදු කරන සියලුම ආයතන අධ්‍යක්ෂකවරුන් ඉවත් කරමින් අත්නෝමතික තීරණ ගනිමින් ශිෂ්‍යයන්ගේ හීනේ හැබෑ කරගන්න නොදෙන රටට වැඩදායි සමාජයට වෘත්තිකයේ බිහි කරන්නට අවකාශය ලබා නොදෙන මෙන්න මේ පටු අරමුණු තියෙන අදහස් සහිත බලධාරීන් ආයතනයෙන් ඉවත් කර දමා විශ්වවිද්‍යාලයකට ජාතික සමාජ සංවර්ධන ආයතන අනුබද්ධ කරවීමේ අභිප්‍රායයෙන් මේ අරගලයේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා. ඒත් එක්කම ශිෂ්‍ය සංගමයක් විදිහට සමාජයට අවශ්‍ය සමාජයට වෘත්තිකයා බිහි කිරීමේ ප්‍රතිපාදන අවශ්‍ය මූලික පියවර ටික විශ්වවිද්‍යාල භූමිය තුළ සිදු කර ගන්නට සියල්ල සුදුසුකම් සපුරලා තියෙද්දී ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ශිෂ්‍ය සංගමයේ මහා මේ සඳහා ප්‍රයත්නයක් දරද්දී ආයතනයේ වැටුප් විෂමතා ආයතනයේ තනතුරු වල බාලවීම මෙවැනි පටු අදහස් හේතුවෙන් මේ විශ්වවිද්‍යාල ගමන අත්විඳින්න සිදු වෙලා තියෙනවා. මෙවැනි අරමුණු සහිත පටු අදහස් තරන්නන් එළවන්නටත් ආයතන ප්‍රධානීන්ගේ කොන්දපණ නැති තීරණවලට තරයේ විරුද්ධ වෙමින් විශ්වවිද්‍යාලයක් දක්වා යන ගමන ශක්තිමත්ව ඒ හීනේ හැබෑ කර ගන්නටත් මේ වතාවේදී මේ තීරණය අපි ශිෂ්‍ය සංගමයක් විදිහට ගනු ලැබුවා. ඉදිරියේදී මේක අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා කොන ආකාරයෙන් අවසානයක් දක්වීද කියන එක තීරණය නොකර නමුත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ වීමේ කාර්යය මේ වතාවේදී සාර්ථකව ඉටු කර ගන්නවා කියන පොරොන්දුව සහ ඒ උත්සාහය මහා ශිෂ්‍ය සංගමයක් විදිහට මේ වෙලේදී අපි වගකීම කරට ගන්නවා. විශේෂ අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරා. විශේෂ අමාත්‍යතුමාගේ ගැටලුවක් නැතුව මේ සඳහා අපිට අනුමැතිය ලබා දීලා තියෙනවා. මේ වතාවේදීත් රජයේ කිසිම ගැටලුවක් නැතුව කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන වෙලාවක රජයට බලපෑම් කරන්න සහ විනිවිදභාවයකින් තොරව ශිෂ්‍යයන්ට යාවත්කාලීන කිරීමක් නොදෙන්නට ආයතන ප්‍රධානීන් මේ වෙලේ කටයුතු කරනවා. ආයතනය තුළ තියෙනවා කමිටු එකක් නිර්මාණය කරලා මේ වෙද්දී ඔවුන්ගේ කිසිම යාවත්කාලීන කිරීමක් නැහැ. ශිෂ්‍යයන් සහ ආයතන ප්‍රධානීන් අතර ගනුදෙනුවක් නැහැ. විශ්වවිද්‍යාලයක් බව පත්වන මේ ගමනේදී ශිෂ්‍ය සහාය ලබා ගන්නට ඔවුන් කිසිම මොහොතක ඔවුන් පෙළඹෙන්නේ නැහැ. මේ නිසා ශිෂ්‍යයන් එක්පසක විරෝධතාවයක ආයතන ප්‍රධානීන් තවත් පසක විරෝධතාවයක නමුත් විරෝධතාවයේ ශිෂ්‍යයන්ගේ පැත්තෙන් විශ්වවිද්‍යාලයක් බව පත් කිරීම ආයතන ප්‍රධානීන්ගේ පැත්තෙන් මෙම විශ්වවිද්‍යාලය බවට පත්වීමේ ගමන නැවැත්වීමට අන්න ඒ පටු අරමුණ ඉවත් කර ගන්නටයි මේ වෙලේ මහා ශිෂ්‍ය සංගමයේ මේ අරගලය නිර්මාණය කරලා තියෙන්නේ. ඔබතුමාලා වර්තමාන රජයේ විශේෂ භාර අමාත්‍යතුමත් එක්ක මේක සම්බන්ධය කරාට ඔහු දැනුවත්ද මේ සියල්ල දැනුවත් අපි මේ සියල්ල සාකච්ඡා කරලා තියෙන වර්තමාන විශේෂ භාර අමාත්‍යතුමත් එක්ක අමාත්‍යතුමාගේ අනුමැතිය ලැබිලා තියෙන නිසා මේ කීප වතාවකදී මේ එතුමා විසින් අධීක්ෂණයට ලක් කරා කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපට කනගාටුවට කාරණාව ඇමතිතුමාට බලපෑම් කරන්න පුළුවන් ආයතන ප්‍රධානීන් කීප දෙනෙක් මේ පටු අදහස මේ විදියට ඉදිරියට ගෙන යන එක. මේ කඩාකප්පල් කරන ආයතන ප්‍රධානීන් පෙළඹෙන්නේ ඇයි කියලා මොකක්ද අපි විශ්වාස ඒ පටු අරමුණ තමයි අපි මේ වෙලේ හොයාගන්න මේ අරගලය කරගෙන යන්නේ. මම සලිතජී සෙනවිරත්න මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු.